Hello friends, welcome back. කියලා පිළිගන්නවා like තියෙනවා YouTube channel එකට. ඔන්න ඉතින් අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Ark Survival Evolved game එකේ තවත් එක episode එකක්. ඔන්න ඉතින් guys අද episode එකේ මෙහෙමයි guys පොඩි ප්‍රශ්නයක් වුණා මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරා. මේකේ sound නැති වෙලා. ඉතින් මම කතා කරන sound එක විතරක් නැති වුණා නම් කමකුත් නැහැ. ගේම් එකේ සවුන්ඩ් එකක් නැති වෙලා ඉතින් කරන්න දෙයක් නැහැ මම ඒකින්ද ඔයාලට වීඩියෝ එක චුට්ටක් බලන්න පුළුවන් වෙන විදිහට මම වොයිස් කට් එකක් දානවා එන්ජොයි කරන්න ඉතින් guys මම අද වීඩියෝ එකේ කොහොම හරි බේස් එකක් ගහනවා ඒ වගේමයි පීටර් ඩෝන් කෙනෙක් අල්ලනවා ඉතින් ඒ වගේමයි මට පට්ට බය හිතෙන දෙයක් වෙනවා ඒ වුණාට මම එලහරකා වගේ පට්ට OP ඩයිනෝ කෙනෙක්ට ගල් ගහනවා guys ඌ මාව වන් ෂොට් කරලා දායි ඒකින්ද අපි බලන්න guys මේ වීඩියෝ එක මාර ආතල් වෙයි මම මේක මැරෙනවා කොහොම හරි එකපාරක් කොහොමද බඩගිනි වෙලා දැන් තම කොයි අර බයි හිතෙන් ඩයිනෝසර් මම බොලා එකක් කරන් යනවා guys හොඳ ටර්ඩෝන් කෙනෙක් ඉඳීද බලන්න මෙහෙනම් ටර්ඩෝන්ලා ඇත්තෙම නේ ඉතින් guys මම පීටර් ඩෝන් කෙනෙක් කියලා හිතලා ඉන්ටි level 100 කෙනෙක් මං ගිය පාරක් ප්ලේ කරා guys ඉතින් එතකොට මම level 100 පීටර් ඩෝන් කෙනෙක් හම්බුණා ඒ පාරේ නම් ඒක මගේ සේව් වෙලා නැහැ මම level 68 එක්කෙනෙකුට ඩවුන් කරා 100 එක්කෙනාවට ඩවුන් කරා 16 නේ එක්කෙනෙක් ඩවුන් කරන්න ගිහිල්ලා මැරුණා ඒකට ඉතින් මට කරන්න දෙයක් නැහැ ඌ මරුණාට මට කරන්න දෙයක් නැහැ ඉතින් ඊට පස්සේ මම දැන් මේ හේටර් ඩෝන් ඉඳී කියලා හිතුවට මෙලෝ ටර් ඩෝන් කෙනෙක් නැහැ guys ඒ වගේමයි දැන් මම මුන් ටික මරනවා ඉන්නේ උන්ගේ මට වැඩක් නැහැ guys මට කොම්පිගෙන් වැඩක් නැහැ මට පීටර් ඩෝන් කෙනෙක් ඕනේ anyway guys මගෙන් අර කලින් මැරුණාම guys මගේ level යන එක තිබ්බේ ඒක පොඩ්ඩක් මම හොයලා බලුවා මම hardcore mode දාන guys game එකේ ගණන් ගන්න එපා මම දැන් මුට ගහනවා ස්කෝන් හරකින් ඉන්නවා අර ස්පයිනෝර ගහනවා උට වැදුනා නම් මාත් ඉවරයි මගේ ඩිලොත් ඉවරයි ඔයාලා බලන්න ආතල් එක ඒකට ගහනවා කොච්චර ආවොත් ඉවරයි හැබැයි හරි ඉතින් උට ගහලා මට එපා වුණා එකක්වත් වැදුන්නේ නැහැ නේ උට ඊට පස්සේ මම මේ ඩෝඩෝට ගහුවා කියලා හිතන්න එපා පේනවද guys මගේ ඩිලෝගේ සයිස් එකත් එක්ක ඩෝඩෝ තිබ්බාම කොහොම හරි මගේ අතින් මුටත් වැදුනා මේ ඩෝඩෝට ගහන්න කියලා මම මේ කොම්පියුටරද මුටද guys මතකත් නැහැ මොකාටද ගහන්නේ කියලා මුට දැන් මම ගහනවා guys එතකොට මූත් ගහනවා ඒක වන් ෂොට් කරා guys උගේ ඩෙඩ් බොඩියවත් කරගන්න බැරි වුණා මූ ගහපු ගැහිල්ල ඉතින් මට කරන්න දෙයක් නැහැ ඒක ගැහුවේ අලු මට ඩිලෝ එක ගැහුවේ ඒකින්ද මට කරන්න දෙයක් නැහැ ඊට පස්සේ දැන් කටර් ඩෝන් කෙනෙක්වත් නැහැ මේ පැත්තේ ඒකින්ද මං අප්පසූ හැරෙන් කියලා ගියා ඊට පස්සේ guys මම කොහොම හරි ඔහොම ගියා මට තියෙන ප්‍රශ්නේ guys ටර්ඩෝන්ගේ සෙල් එක අන්ලොක් වෙන්නේ level 38 මම තාම guys මේක මම උපයින් ගියේ level 17ට මට මතක 17 18ට ගියත් දන්නේ ඉතින් මට අනික් එකේකට කයින් 75ක් වගේ ඕනේ මං ගාව මට මතකයි 60ක් වගේ තිබ්බා
ඊට පස්සේ ටෙරඩෝන්ලා දෙවෙනියට වැඩිපුරම මට හම්බෙලා තියෙන තැනට මං ගියා. ඒ තමයි මෙන්න මේ අයිලන්ඩ් එක. මේකෙත් මට ටෙරඩෝන්ලා හම්බෙලා තියෙනවා. මේකෙන් තමයි ලෙවල් 68 එක්කෙනා හම්බුනේ. ඕකේ ස්පයින ටෙරඩෝන් කෙනෙක්ව මැරුවා ගයිස්. ඔයාලා හොඳට බැලුවා නම් දකින්න ඇති. එයා තමයි ගයිස් අර ලෙවල් 100 ටෙරඩෝන්. කරන්න දෙයක් නැහැ ඉතින්. හම්බෙන එක වල්නවා. ඌ ලෙවල් 5 එකෙක් වුණත් ඌවත් අල්ලන. ඌව තමයි අල්ලන්නේ දැන් මම. කනාවට දැම්මට ලෙවල් 56. ගයිස් මගේ සෙටින් වීඩියෝ එක බලනවා නම් කවදාවත් ඔළුවට තියන්න එපා. ඔළුවට තිබ්බොත් අනිවාර්යෙන් ඔයාලගේ ටෙරඩෝන් මැරෙනවා ගයිස්. මේ ගල් වලින් ගහුවොත්. මොකද ගල් වලින් හුඟක් ෂොට් ගහන්න ඕනේ. එතකොට ටෙරඩෝන් මැරෙනවා ගයිස්. ඒනැති දැන්ටමත් 40 ගණන් වෙනවා. ඔළුවට තිබ්බොත් 200 ගණන් ඩැමේජ් වෙනවා. කොහොම හරි වැඩිපුරත් එකක් වෙනවා. පොඩ්ඩක් බ්ලැක් වෙනවා ගණන් ගන්න එපා. ඊට පස්සේ මෙයාට ගෙම්මට කන්න මස් ටිකක් දීලා පැක්කෙනවා. ඒක ඉතින් එකෙන් ගෙම්මට ඊට පස්සේ මම ගෙම්මට මේ හරි බේස්යක් ගහන්න පටන් ගන්නවා. ඊළඟ එපිසෝඩ් එකේ අපි පුළුවන්ොත් තව හයි ලෙවල් ටෙරඩෝන්ස්ලා ටිකක් අල්ලගමු. මොකද යාලකින් ආමි එකක් හදලා අපිට බැරි වෙන එකක් නෑ. මොකෙත් හරි ගහන්න ලොකු එකෙක්ට. මම ෆවුන්ඩේෂන් 4ක් හැදුවා guys. ඉතින් 4 හැදුනා. ඊට පස්සේ මම ලෙවල් අප් කරනවා. weight එකද මතක නැහැ. weight මේ මොනවත් guys අන්ලොක් කරන්න යන්නේ මොකද මම අන්ලොක් කරලා මගේ පොයින්ට්ස් ටික ගැන තියෙන එක විතරයි වෙන්නේ. මගේ ටෝප් එකක් නා ස්පීඩ් ගහිනවා. ඒක හින්දා මට කරන්න දෙයක් නැහැ. කොහොම හරි ටීම් කරනවා. කොහොම හරි මේකේ මම එකෙක්ව දැන් මම මෙතන පොඩ්ඩක් මම මේ ඩෝඩෝ අල්ලන්න ගිහිල්ලා වැරදිලා එක ෂොට් එකක් ඇදලා එකක් මැරෙනවා. මේ 12 එක්කෙනා නෙමෙයි මේ 54 එක්කෙනා. මොකද 12 එක්කෙනා නම් කොහොමද මැරෙනවා. මෙන්න බලන්න 1 2 3 4 5යි 6ක් ගෙවුවා. ඒ වාරේ යද්දි මං කැටපරින් හාරස්ට් කරන්න බැලුවා. ස්ලින් ෂොට් එකකින් හාරස්ට් කරන්න බෑ. ඒ පාර අතින් ගාලා හාරස්ට් කරේ. අයිඩ් 6ක් එයා රොබ් කරා. ඊට පස්සේ මං මෙහෙම ගිහිල්ලා රෑ වෙන හින්දා බේස් එකක් ගන්න ගියේ. එතකොට මෝ පළවෙනි කට කෑවා. ඉතින් මං තිබ්බ ටිකෙන් බේස් එක මුලින්ම ටිකක් ගහලා ටික බේස් එක ගන්න ප්ලෑන් කරන හිටියේ. මොකද එකවර කොහොමවත් බන්න බේස් එකක් ගන්න බෑ. බලන්න guys මෙන්න මෙහෙම කැම්ම ටිකකින් අය ප්ලේස් කරන ටච් මේ ටච් ෆවුන්ඩේෂන් නේ. ඊට පස්සේ මම ඩිලෝ මෙහෙට එන්න කියලා ඩිලෝ එක මෙහෙට ඇවිල්ලා එතන තව එකක් ප්ලේස් කරා. ඊට පස්සේ ඉතින් රෑ වේගෙන ආවා. මට ටෝච් එකක් හදන්න සිහියන්නේ. ඊට පස්සේ සීරින් මම බැලුවා මොනවද මට අඩු කියලා. මට උඩ තමයි guys අඩු වෙලා තිබ්බේ. මම ඉතින් ඊට පස්සේ X එක ගැන උඩට හාරස්ට් කරන්න ගියා.
මං ගයිස් හිතාන හිටියේ ලෙවල් කීයෙන්ද ලෙවල් 18න් කියලා පීටර් ඩෝන්ගේ සෙල් එක අන්ලොක් වෙන්නේ. ඒ වුණාට එයාගේ සෙල් එක අන්ලොක් වෙන්නේ 38. මං ඕෆ් කැමරා ලෙවල් අප් වෙන්න බලන්නම් ගයිස්. ඉතින් මං කයිඩ්නුත් හොයන්නම් ඕෆ් කැමරාව අවුලක් නැහැ නේ. අවුලක් නැත්තම් කමෙන්ට් කරන්න, නැත්තම් කමෙන්ට් කරන්න එපා. හරි දැන් ඉතින් මම මෙතන ඉන්න මේ ටර්ඩෝන්ට ඩවුන් කරන්න යන්නේ. යා 12 කොහොම හරි ලෙවල් 12 හරි මම මතක නැහැ. ඊට පස්සේ මම දැන් ඉතින් බුග්නේ ඕනේ මම මෙහෙම ගහක් එකයි කැපුවේ වැඩි කැපුවේ නැහැ. ඊට පස්සේ මට ඕන ෆවුන්ඩේෂන් දෙක මම හැදුවා. ඊට පස්සේ වෝලුත් ඕන තරම්ම හැදුවා. දැන් මම මැරෙනවා ඉස්සෙත්තම බඩු ටික රෙඩි කරගත්තී මම මැරෙනවා. ඊට පස්සේ මේ වේට් එකත් රෙඩි කරලා වැම්මට ආයිති එන කිසිම වැඩක් නැහැ මම ඩෝර් ෆ්‍රේම් එකත් හදලා හරි මම මැරෙනවා. ඊට පස්සේ මගේ බඩු ටික මට හොයාගන්න බැරුව ඉන්වෙන්ටරියෙන් එන කේස් එකක් බලන්න ගයිස්. ඒකත් එයා ලෙවල් 12 තමයි. ඕකේ මම මෙහෙම වැටෙනවා. මේ ගයිස් ෆුඩ් හංග අඩු වුණාම තමයි ගයිස් මෙහෙම වැටෙන්නේ. වැටලා පිටික්කින් ආය හැරෙනවා. බලන්න. අපිට කිසිම දෙයක් ඒක කරන්න බෑ. අඩුම තරම ඉන්වෙන්ටරි එකවත් ඕපන් කරන්න බෑ. ඊට පස්සේ හැරෙනවා. ෆුඩ් 0.5 ගණන් යන්නේ හෙල්ත් එක. ඊට පස්සේ ඉතින් මෙයා නම් ටිකක් ටයිම් වෙලා. ඊට පස්සේ ඉතින් මෙහෙම ඉන්නකොට මම මෙයාලා දෙන්න දිහා බලන ඉන්නකොට ඔන්න වේ බලන්න වෙනදී. ගයිස් දැන් 5.7යි. මෙයා ටීම් වී කියලා හිතුවේ. දැන් ඉතින් මම එනවා. ඕකේ බලන්න. මම මෙයා බලන්න. මම ලාස්ට් ඔන්න මම මෙනවා. ඊට පස්සේ මම දැන් ස්පෝන් වෙනවා. රෑ වෙලා තමයි ස්පෝන් වෙන්නේ. ඒක හින්දා ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම ගේට් පොයින්ට් එකට මම ඉක්මනට දුවගෙන ගියා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ වලට ලයික් කරන්න. ඊට පස්සේ උඩ පැන දුවලා බඩු ටික ගත්තා. මම තාම ටීම් වෙලා නැහැ. හරියටම ගයිස් මගේ බේස් එකේ තියෙන ස්පෝන් එකකින් දුවන්න තියෙන්නේ. මැරිච්ච ගම රීස්පෝන් වුණා දුවන්නයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. ඒක තමයි තියෙන්නේ. මට ස්කින් නම් මාට තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් ටෝච් එක හදාගන්නවා. ඊට පස්සේ තමයි මම ටෝච් එක පළවෙනි පාට අතට ගන්න. ඊට පස්සේ මම මේ ටෝච් එක අතට මොන වගේද ටෝච් එක කියලා පෙන්නන්න ඉන්න. මම ෆවුන්ඩේෂන් නම් මම හෙව්වා. ඒව තිබ්බ උඩ ගයිස්. ඉතින් ඊට පස්සේ දැන් මම මෙතන බඩු ටික ගන්න ටෝච් එක ගන්න පෙන්නුනා ඔයගොල්ලන්ට. ඊට පස්සේ 90 ගානක් ටීම් වෙලා තියෙන්නේ. ඉතින් මම මොහින්දා මාට බය වෙනවා. මොහින්දා මම පිටර බය වුණාද කියලා ඔයාලා දන්නේ. මගේ හෙල්ත් එක නැත්තනම් මදි.
ඊට පස්සේ එයාගේ ටෝප් එක චුට්ටක් හරි වැඩි කරන් මං ගාව තිබ්බ නාකු පිට 18 එයාට කන්න දුන්නා. ඊට පස්සේ එයා කෑවට පස්සේ මං ඉන්නේ ට්‍රේන් ස්කේප් වෙලා එයා ටීම් වෙනකන් හිටියේ නෑ මං ගියේ හැදුවා. ගෙට වහලා යන්නේ ඒක වෙනම කතාවක්. කවුරුත් වහලා ඉල්ලලා තිබ්බේ නෑ. ඇත්තච් ලෙගින්ස් එක මේකට කොහොමද දාලා කියලා මං චුට්ටක් කල්පනා කරා. ඊට පස්සේ එක් කොහොම හරි එන්න ඇති කියලා මං ඒක ගණන් ගත්තේ නෑ. මට ඒකෙන් ඇති වෙන්නේ නැහැ. ටච් ලෙගින් තියෙනවා. ඊට පස්සේ මං තිබ්බ වෝල් ටික් ගැහුවා. මෙන්න මේ විදිහට පේන ඇති ලස්සන වෝල් ටිකක්. ඉතින් එතකොට මෙයා අප්ඩේට් වුණා මගේ පළවෙනි ෆ්ලයර්. ඒ වගේම මගේ පළවෙනි රයිට් පැන් පුළුවන් ඩයිනෝ මම මෙයාට බට්ටා කියලා නම දාන්නේ. ඒ වුණාට තම්බ්නේල් එකේ ඇත්තේ බෙට්ටා කියලා. මට හොඳ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න දැනක් සෙට් වුණේ ඒ පාර. ඉතින් මං ගෙමිනි එකට කියලා තම්බ්නේල් එක හදාගත්තේ. ඒක නම දාලා තියෙන්නේ බෙට්ටා කියලා. සුපි ගෙමිනි guys. ඊට පස්සේ මං ෆවුන්ඩේෂන් දෙකක් හැදුවා. ඊට පස්සේ මං ඩෙවලොප් කරනවා weight අනික් එකට health. ඊට පස්සේ අනිතින් මෙන්න මේ විදිහට බැලුවා මං ලෙවල් 15 විතරම. බැලුවා මොනවද අලුතෙන් මං අන්ලොක් කරලා තියෙනව බැලුවේ නෑ. ඒකයි චුට්ටක් පල්ලට ගිහලා බැලුවේ. ඉතින් අපිට අලුත් සැල්ල එහෙම අන්ලොක් කරලා තිබ්බා. ඉතින් මේ 18න් ගිහලා මං ඉච්චර කල් හිතාන හිටියේ මං අද උදේ තමයි දැනගත්තේ මේක 38න් අන්ලොක් වෙන්න කියලා. ඊට පස්සේ මම ඉතින් ෆවුන්ඩේෂන් ටික අරන් ෆවුන්ඩේෂන් ටික ඕකේ මේක මම ෆවුන්ඩේෂන් ටික අරන් ගායිස් මෙන්න මේ විදිහට ප්ලේස් කරා. පේන ඇති හරි චුට්ටක් පුසයි. ඊට පස්සේ වෝල් දෙකක් හැදුවා. ඊට පස්සේ මගේ ලූට් ටික නැති ඉවරුණා. අද ෆයිබර් මදියලා තිබ්බා. ඊට පස්සේ ඉතින් මං තිබ්බ වෝල් දෙක ගහලාද ගියේ ගහන්න නැතුවද මට මතක නැහැ. ගහලා ගියේ. ඊට පස්සේ මං තිබ්බ වෝල් දෙක ගහලා ගියා. එකයි හදන්න බඩු තිබ්බේ. පස්සේ ඉතින් මේ බට්ටා මගේ පස්සෙන් පන්නනවා. මං උට විසිල් ගහන්න දන්නේ කොහොමද නවතින්නේ කියන විසිල් එක මොකෙන්ද ගහන්නේ කියලා කමෙන්ට් කරන්න guys. දන්න කට්ටිය නවතින විසිල් එක ගහන්නේ මොකෙන්ද? PC player බලනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මට ෆයිබර් 100ක් විතර හොයාගන්න පුළුවන් easy. මේ වගේ ෆයිබර් වැඩිපුර හම්බෙන්නේ මේ පැරවලදී. පේනදී ෆයිබර් 24ක් හම්බුණා. මේකෙන් පොඩ්ඩයි ෆයිබර් හරි පොඩ්ඩයි 30ක් හම්බුණා. anyway මේ ටික ඇති මට කොහොමද. ඊපස්සේ මම ගෙම්මට බේස් එකට ගිහිල්ලා තව ෆවුන්ඩේෂන් එකක් හදාගුවා. බලන්න ෆවුන්ඩේෂන් හදන්නේ කොහොමද කියලා. ෆවුන්ඩේෂන් වෝල් වෝල් එකක් හදාගුවා. ඊට පස්සේ ඩෝර් එකක් නෙමෙයි ඩෝර් ෆ්‍රේම් එකක් හැදුවේ. මොකද ඩෝර් රිසෝසස් මදි වුණා. ඊට පස්සේ ඩෝර් එකක් හැදුවා. ඊට පස්සේ මම දැම්මා ස්පීඩ් එකට.
පස්සේ මම වෝල් එක හැදිච්ච හින්දා මම ඉක්මනට වෝල් එක ප්ලේස් කරා කියලා හිතුවා මම මොකක්ද ගත්තේ මම මතකත් නැහැ. ඩෝරෙන් මොකක් කරනවද ගත්තේ? හරි ඒක මම ඒක ගොන් කමකට ඒකේ බුවේ මට ඒකෙන් ඇති වැඩක් නැහැ. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරන්න ෂෙයා කරන්න. අපි වෙන ටොපික් එකක් ගැන කතා කරමු. මේ දවස්වල වහිනව නේද guys? මේ දවස්වල ඔයාලගේ ගෙවල් වලට වහිනව නම් guys කමෙන්ට් කරන්න. අපේ පිට්ටුවා සුටි කොනාටුව වගේ මේ කොනාටුවත් වේද? අඩෝ ඒක නම් දුකට ආරංචියක්. මට කියන්නේ ඉතින් අපි මගේ YouTube channel එක 145 දෙනෙක් subscribe කරලා තියෙනවා. ඒ වුණාට මගේ ආක් වීඩියෝ වල views තියෙන්නේ 18 16 15 එහෙම guys මම ලකුණු views තියෙන්නේ. ඊට පස්සේ මට අන්තිම විනාඩි 9ට ආවා. ඒ පාර මම දැනගත්තා මට වහල ගහන්න හම්බෙන්නේ නැහැ කියලා. අපරාධ නේද? අපි ඔක්කොම අවුලෙන් ඉන්නේ ඒකනේ. මම ආතල් ගන්නවා guys මේක ගණන් ගන්න එපා. ඔක්කොම මම මේ උදේ ඉඳන් එයා ෆෝන් එක ඊට පස්සේ මම දුර ඇරිලා වගුලක් නටවම් වගේද ෆෝන් එක ළඟ තියාගෙන දැන් කතා කරයි ඊට පස්සේ මම ඉතින් ඒකට වටයක් කරලා බැලුවා ගිය ලස්සනයි කියලා. ඊට පස්සේ ගිලෝම අයියාගෙන් කොහොමද විසිල් දහන්නේ කියලා බැලුවා. නෑ ඒ උනට කියලා දුන්නේ කොහොමද විසිල් ගහන්නේ කියලා. මට ඉන්න රයිට් ක්ලික් කරනවා. දැන් වල තේරෙනවද ඒකේ දේවල් ටික? ඔව් දැන් ඔයාලත් guys අනිවාර්යෙන් subscribe කරන්න වීඩියෝ එක බලනවා නම් voice cut කියලා නොබලා ඉන්නත් එපා. ඉතින් anyway වීඩියෝ එක enjoy කරන්න. ඉතින් දැන් මම ගැම්මට සත්‍ය 3 දාලා ගත්තා. ඉතින් ඊට පස්සේ මං ගාඩි ගහද්ද සකල මුලිය මීට් ටික මුට දුන්නා. ඒක තමයි මං කරපු මෝඩ වැඩේ. මොකද මෙයාට මාට මීට් තියෙන ඒ වුණාට අපි වට්ටට තියෙන මීට් දෙකයි. අන්තිමේට බට්ටට හම්බෙන්නේ guys මීට් දෙකයි. ඉතින් guys ඔයාලා කමෙන්ට් කරන්න ඊළඟ එපිසෝඩ් එක අපි දඩයන් කරන්නද කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මගේ channel එක යාළුවෝ ෂෙයා කරන්න. ඉතින් දැන් මම කැම්ප් එකක් හදන්න ගල් මදි හින්දා ගල් ටිකක් එකතු කරන්න එළියට යනවා. ගල් ටිකුයි කැච් ටිකුයි. ඉතින් මම ඉක්මනට පික් එක දාන ඒක කරන්න යනවා. එක්ස් එක මුලින් දාන්න ඊට පස්සේ පික් එක දාන්නේ. නෑ guys ඒක පික් එකනේ guys දැන් මේ ඕකේ anyway පික් එක දාන්න guys මට මතකත් නෑ guys මොකද මට මතක නෑ. ඊට පස්සේ දැන් කොහොම හරි මම මේ පික් එකක් තරම් ඉහිලා ගලක් දෙකක් කඩාගන්න. දැන් කැම්පිලක් දන්නේ කොහොමද? මුලින්ම ගහක් කපනවා. පිට නිදිය ගන්න තෝරන්න නිදිම. ඕකේ නැති ටැච් 44ක් ආවා. ඊට පස්සේ ඒ මට කොහොමද ඇති ඉතින් ඊට පස්සේ මම ඉක්මනට ගියා ගලක් හොයන්න. ගල් නෑ guys මේ පැත්තේ. ඊට පස්සේ අන්තිමේට මේ ගල හම්බුණා. මට මේකෙන් මෙටල් කීයක් හම්බෙනවද බලන්න. ඌටියා මැනික් කැටේ. ඔයාලා මට කතා කරන්නේ නෑ. ඕකේ ෆ්ලින්ට් හම්බෙන්නේ. මෙටල් නෑ guys. ඕකේ මෙටල් නෑ. මට ෆ්ලින්ට් 30ක් හම්බුණා. මට ස්ටෝන් ඇරෝස් නම් මාට හදාගන්න පුළුවන්. anyway අපිට දැන් බේස් එකේ වහලේ ගහන්න බැරි වෙනවා. මොකද වහලේ ගහන්නේ නැහැ මම කොහොමත්. වහලේ ඊළඟ එපිසෝඩ් එක වගේ වහලේ එද්දි ගහලා තියන්න. දැන් වහින්න පටන් ගත්තා guys. වහින්න පටන් ගත්තා මට මතක නෑ guys. ඊට පස්සේ මම මේක හදලා සීලින් පුළුවන් තරම් හැදුවා. 2යි ඉපරිම හදන්න පුළුවන්. පස්සේ ඉතින් මම වහලේ ගහන්න නැතුව ඉන්න තීරණය කරා.
ඊට පස්සේ ඕකේ මම ලෙවල් 18ට ගියා guys. ඕකේ මම ෆයිනලි ඉන්වෙන්ටරි ඕපන් කරනකොට ලෙවල් කීයද කියලා බලන්න. මම මේක අන්ලොක් කරා ඊළඟ එපිසෝඩ් එකේ ස්පයිනෝ කෙනෙක් මම දැක්කා. එයාව අල්ලන්න පුළුවන් වෙයි කියලා හිතාන මම ස්ලීපින් බෑග් එක අන්ලොක් කළා. ගෝංකම කියන්නේ ඕකට. නෑ guys මම තාම ලෙවල් 17 guys 18ට ගිහිලා නෑ. 17 18න් හරි කොහොම හරි 38ට මම ලෙවල් ගිහිල්ලා ඉන්නම් කොහොම හරි ඊළඟ එපිසෝඩ් එක රෙකෝඩ් කරත්තේ. දැන් ඊට පස්සේ මම කැම්ප් ෆයර් එක දානවා. ඊට කලින් මම බොලා පුළුවන් තරම් ක්‍රාෆ්ට් කරගන්නවා. මොකද අපිට බොලා වුණේ. ඊට පස්සේ මම යටටම ගිහිල්ලා තිබ්බ කැම්ප් ෆයර් එක හොයාගන්න ටික වෙලාවක් ගියා. කැම්ප් ෆයර් ඊට පස්සේ අරන් ප්ලේස් කරනවා. කොතනින්ද කියලා ගෙස් කරන්න. පුළුවන් කට්ටිය ගෙස් කරන්න කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න පුළුවන් කට්ටිය මොන පැත්තේ මුල්ලෙන්ද? ඔයාලා හරි වම් පැත්තේ මුල්ලින් තමයි ඒක ප්ලේස් කරේ. හරි ඉතින් ඊපස්සේ මම මේ ඩිලෝගේ මීට්ටියක් ගන්න ගියා. ඒකටත් හින වෙලාවක් ගියා guys. ඉතින් බලන්න මාර ගේමක් තියලා මීට් දෙකක් ගත්තා උගේ. ඊට පස්සේ පීටර් රෝන්ව මම ලෙවල් අප් කරා හෙල්ත් එක. ඊට පස්සේ තමයි දැක්කේ උට මාර මේකට වඩා හෙල්ත් එකක් උට තියනවා කියලා. ඉතින් ඒකින්ද මම ඉතින් හරි මේකගෙන් මේක අරන් ඊට පස්සේ මම අය ගන්න නේද හිටියා. ඉතින් මම 100ක තියෙනවා. ඒක මම 100ක දැක්කේ දැන්. මෙච්චර කල් ප්ලේ කරලා guys මම මේ 100ක දැක්කේ දැන්. ඕකේ කියන්නේ අපිට ටර්ඩවුන් ගේ ස්පෙෂල් ඇටැක් එක කරව හැකි. සුපිරි. මේක පොළොව යට ගිහිල්ලා හිටියා. මේ වෙලාවත් මට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න හිතුණා යාළුවනේ. ඒ වුණාට ඒත් ඕනේ නැහැ කියලා හිතුණා. ඊට පස්සේ ඉතින් මම ලෙවල් අප් කරා. ඉතින් ඊට පස්සේ මම ගාව තිබ්බ කොච්චර මීට් තියනවද කියලා බලුවා. මීට් එකයි guys තිබ්බේ. මම ඔයාලට ඊළඟ එපිසෝඩ් එකක් කියලා දෙන්නම් කොහොමද මේකේ මොනවද කොච්චර අපි ගාව ලූප් තියනවද කියලා හොයන්න. මොකද මේකේ එහෙම හොයන්න එන අමාරුයි. හරි දැන් මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් friends මොකක්ද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඔයගොල්ලෝ එක දවසක් කමෙන්ට් කරන්න. right channel YouTube channel එක හොඳයි කියලා හිතනවා. අපි subscribe කරලා දිගටම එකතු වෙන්න. හැමෝටම සුබ දවසක්.